මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පිහිටි භූමියට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාපatti සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් වුණ බිමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා. දිව්‍ය පුත්‍රය අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහා සෑය ඉදිවෙන්නේ මෙතන ගාමිණී අභය කියලා පින්වන්තයෙක් පහළ වෙලා ස්තූපේ කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහ මුනිදුන් මුගලන් මහ මුනිදුන් වැඩම කළා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට මේ කාරණා හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්වෙච්ච භූමියක් විදිහට කටුරොහොල් ඇති වෙලා කාටවත් අපිරිසිදු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජුරු ඉදිරියේ මේ භූමියට ඉස්සා මේ පොළොව කම්පා වුණා. ස්වාමීනි අයි පොළොව සෙලෝනේ මහරජා අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන තුන් ලෝකේටම අසදෘශ ස්තූපය. ඉතින් ස්වාමීනි මම කරන්න නෑ ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා අනාගතේ. එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්නේ විස්තරي ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කළා තිබ්බේ. ඉතින් දුටුගැමුණු මහරජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කළ එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑ වැදුනා මේ පැත්තට. ඇවිල්ලා අර කණුව වටේ කැරකෙනවා. රජුරෝ අශ්වයාගෙන් බැහැලා කණුවේ අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරනවා කියන අකුරු දැකලා ඉපදෙන්නත් කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවැකි කියපු බව සිහි කරනකොට රෝමෝද්ගමනය වුණා. ඊට පස්සේ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කළා. දසමහා යෝධයන් මහා ඇතුන්ගෙන් මේ භූමිය හදලා මේ රුවන්වැලි සෑය උසටම ගර්භයේ උසටම පොළොව ඇතුළට චෛත්‍යය දෙනවා. මොකද මේ පේසාවල්ලු තුනේ උස පමණටම 9 ප්‍රමාණයක් පොළොව ඇතුළට ගිතා බැහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘශ මහා සෑය දඹදිවවත් නෑ මෙහෙම සෑයක්. දෙව්ලොවවත් නෑ බ්‍රහ්ම ලෝකේවත් නෑ. අසද්දෘශ මහා සෑය සමාන වෙන්නේ නෑ. ඉතින් නාග ලෝකයෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩැම්මුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් ඊතරම් ආනුභාවයි.